ජේසු පිහිටයි හැම කෙනෙක්ටම. ඉතින් මම ඔයාලත් එක්ක අද බෙදාගන්න යන්නේ ඒ ගුණවන්ත ස්ත්‍රියක් කියන්නේ කාටද කියලා. දෙවියන් වහන්සේගේ වචනේ සඳහන් වෙනවා ගුණවන්ත ස්ත්‍රිය කියලා කෙනෙක් ගැන. ඉතින් මේ ගුණවන්ත ස්ත්‍රියගේ ලක්ෂණ 7ක් මම ඔයාලත් එක්ක බෙදාගන්න යනවා. හිතෝපදේශ 31 වෙනි පරිච්ඡේදයේ 10 වෙනි පදයේ ඉඳලා 31 වෙනි පදයේ වෙනකන් ඒ ගුණවන්ත ස්ත්‍රිය ගැන සඳහන් වෙනවා. පළවෙනි එක හිතෝපදේශ 31 10 වෙනි පදයේ කියනවා ගුණවන්ත ස්ත්‍රියක් කාට සම්භවේද කියලා. ඇයගේ වටිනාකම රතු කැටවලට සමාන කරලා තියෙනවා. කිසිම කෙනෙක්ගේ ජීවිතයකට ස්වාමීන් වහන්සේ නැත්නම් කිසිම වටිනාකමක් එකතු වෙන්න යන්නේ. ඉතින් මේ ගුණාංග අපි ඉගෙන ගත්තට ස්වාමීන් වහන්සේ නැතුව මේ කිසිම දෙයකින් ප්‍රයෝජනයක් නැහැ. ස්වාමීන් වහන්සේ අපි තුල ඉන්නවා කියන්නේ අපේ ජීවිතය උන්වහන්සේගේ ඇස් හමුවේ ප්‍රසන්නයි. පළමු ලක්ෂණය ගරුත්වය. එයා ගරුත්වය ලැබිය යුතු කෙනෙක්. එයා ගරුත්වය ලැබිය යුතු බිරිඳක් විදිහට තමයි ඒ තැන සඳහන් වෙන්නේ. ඒ කාන්තාව එයාගේ වටිනාකම දන්නවා. ඒ වගේම එයාගේ පවුලට, එයාගේ දරුවන්ට, ස්වාමි පුරුෂයාට, ප්‍රජාවට, සමාජයට එයා වටිනාකමක් එකතු කරගෙන කෙනෙක් කියලා එතන සඳහන් වෙනවා. ඉතින් අපි ගොඩක් වෙලාවට අපි උත්සාහ කරන්න ඕන අපේ වටිනාකම අපි හඳුනගන්න. ගරුත්වය අපි රැකගන්න අපි උත්සාහ කරන්න ඕන. ඊළඟ ලක්ෂණය ඉවසීම. ඉවසීම කියන දේ කාන්තාවකට අත්‍යවශ්‍යයි. ඉතින් අපිට හැම වෙලාවෙම ඉවසන්න ගොඩක් අමාරුයි. දේව වචනේ සඳහන් කරන මේ ගුණවන්ත ස්ත්‍රිය ඉවසිලිවන්ත කාන්තාවක්. ඉවසීම කියන්නේ කෝපයක්, තරහක්, කේන්තියක්, කෝපයක් ඇති වුණාම ඉවසන ඉවසීම විතරක් නෙමෙයි. ඊට වඩා ඉවසීමේ ගොඩක් පැතිකඩයන් තියෙනවා. ඉතින් ඉවසීමෙන් තමයි තමන්ගේ පවුල ගොඩනගා ගන්න ඕන. ඉවසීම නැතුව අපිට අද දියුණු වෙන්න, හෙට දියුණු වෙන්න එහෙම කරන්න බෑ. ඉවසීම කියන දේ ඒ පවුලේ වර්ධනයට, දියුණුවට හැම දෙයකටම බලපානවා. මෙතනදී ඇයගේ ඉවසීම පිළිබඳව කොටස් කිහිපයක් අපිට දේව වචනේ දකින්න ලැබෙනවා. ඉතින් මේ ගුණවන්ත ස්ත්‍රිය ඉවසිලිවන්ත කාන්තාවක්. ඇයගේ ඉවසීමේ එක් පැතිකඩයක් දේව වචනේ හිතෝපදේශ 31 13 වෙනි පදයේ මෙහෙම සඳහන් වෙනවා. ඈ ලොම් සහ හන සොයාගෙන ප්‍රීතියෙන් ඇයගේ අත්වලින් වැඩ කරන්නීය. අපි රාජකාරී කටයුතු කරනකොට අපේ ඉවසීම කියන දේ බොහොම අඩු වෙන අවස්ථාවන් තියෙනවා. ඇයගේ රාජකාරී අය කරන්නේ ප්‍රීතියෙන් කියලා මේ ස්ථානයේ සඳහන් වෙනවා. ඒ වගේම හිතෝපදේශ 31 16 වෙනි පදයේ කියනවා ඈ කෙතක් ගැන කල්පනා කොට ඒක මිලයට ගන්නීය. ඈගේ අත්වල ලාභයෙන් ඈ මිදිවත්තක් වවන්නීය. ඇය වෙහෙස මහන්සි වී වැඩ කරලා ඒක ඉවසීමෙන් හැමදේම ඇය කරනවා. ඉවසීම නිසා හොඳම දේ ඇය තෝරගන්න පෙළඹෙනවා. හොඳම තීරණය ගන්න ඇය පෙළඹෙනවා. හොඳම තීරණ, හොඳම දේ හොයලා බලලා ඇය කරනවා. හිතෝපදේශ 31 වෙනි පරිච්ඡේදයේ මේ ගුණවන්ත ස්ත්‍රිය මේ ගොඩනගා ගන්න ජීවිතය එක රැයකින් වෙච්ච දෙයක් නෙවෙයි. ඇයගේ ඉවසීමේ ප්‍රතිඵලයක් විදිහට තමයි මේ පවුල ප්‍රීතියෙන් මේ විදිහට ගොඩනගිලා තියෙන්නේ. ඉතින් අපි බලමු ඊළඟ කාරණේ මොකක්ද කියලා. තුන්වෙනි ලක්ෂණයේ විදිහට අපිට දකින්න පුළුවන් ඇයගේ කඩිසරකම. හිතෝපදේශ 31 17 වෙනි පදයේ සඳහන් වෙනවා ඈ සවි ලෙස ඉඟටි බැඳගෙන ඇගේ අත් සවි කරගන්නීය කියලා. ඉතින් එතනදී අපිට දකින්න ලැබෙනවා ඇය ඊටමත් කඩිසර කාන්තාවක්. ඇයගේ අත් ශක්තිමත්ව ඇය වැඩ කරනවා. අපි ගොඩක් වෙලාවට මහන්සි වෙලා ඉන්නකොට අපිට දෙයක් කරන්න ටිකක් අපහසුයි. එක දිගට වැඩක් කරන්න අපහසුයි. හැබැයි ස්වාමීන් වහන්සේ ඉදිරියේ උන්වහන්සේ අපිට මේ වචනයෙන් කතා කරනවා. දේව වචනය අපිට කතා කරනවා. අපේ කඩිසරකම කාන්තාවකට අත්‍යවශ්‍යයි.
ඉතින් මේ කඩිසරකම වගේම ඇගේ තවත් ලක්ෂණයක් තමයි ත්‍යාගශීලීත්වය. ඒ ඇයගේ ත්‍යාගශීලීත්වය පිළිබඳව හිතෝපදේශ 31 20 වැනි පදයේ සඳහන් වෙනවා. ඇගේ හස්තය අසරණයා දෙසට විහිදන්නීය. එසේය ඇගේ අත් දිලින්දා වෙතට දිගු කරන්නීය. ඉතින් ඇය වෙහෙස මහන්සි වී වැඩ කරලා ඇයගේ ලාභය ඇය කිසිම දෙයක් බලාපොරොත්තු වෙන්නේ නැතුව අනිත් අයට උපකාරයක් විදිහට ඇය ක්‍රියා කරනවා. ඉතින් දිලින්දාට දෙනවා, අසරණයාට දෙනවා කියන දේ ඇයගේ ජීවිතයක කොටසක් වෙලා තියෙනවා කියලා අපිට දකින්න ලැබෙනවා. ඒ සියල්ල ඇය නොමිලේ කරනවා. ඉතින් ඇය අන් අයටද ආශිර්වාදයක් ලෙස ක්‍රියා කරලා තියෙනවා. ඒ වගේම තමයි ඇයගේ ධෛර්යය ඊළඟ ලක්ෂණය ලෙස අපිට දකින්න ලැබෙනවා. හිතෝපදේශ 31 25 වෙනි පදයේ කියනවා බලයත් ගෞරවයත් ඇගේ ඇඳුම්ය. ඈ මතු දවස් ගැන සිනාසෙන්නීය කියලා. ඉතින් මේ කාන්තාව නිර්භීත කාන්තාවක්. ඇය දන්නවා ඇයට පාලනය කරන්න පුළුවන්, ඇයට කරන්න පුළුවන් මොනවාද, කරන්න බැරි මොනවාද කියලා. ඉතින් මේ ඇයට කරන්න බැරි දේවල් පිළිබඳව ඇය කනස්සලු වෙන්නේ නැහැ. ඇය ඒ දේවල් දෙවියන් වහන්සේට බාර කරලා ඉන්න ස්ත්‍රියක්. ඇය මතු දවස් ගැන සිනාසෙනවා කියන වචනයෙන් අපිට තේරෙනවා ඇය ඉදිරිය ගැන, හෙට දවස ගැන කනස්සලු වෙන්නේ නැහැ. ඒ දේ එයා දෙවියන් වහන්සේට බාර කරනවා. ඒ වගේ අපිත් අපේ ජීවිතේ ඉදිරිය ගැන කනස්සලු වෙන්නේ නැතුව, ඉදිරිය ගැන දුක් වෙන්නේ නැතුව ක්‍රියා කරන්න ඕන. ඇය හෙට දවස ගැන දෙවියන් වහන්සේව විශ්වාස කරන නිසා ඇයට අද දවසේ සමාදානය ලැබෙනවා. අපිත් දෙවියන් වහන්සේ ගැන හෙට දවසේ දෙවියන් වහන්සේ කරන දේ ගැන විශ්වාස කරනකොට අපිට අද දවසේ සමාදානය ලැබෙනවා. 6 වෙනි කාරණාව ප්‍රඥාව. හිතෝපදේශ 31 26 වෙනි පදයේ සඳහන් වෙනවා ඈ නුවණින් යුක්තව ඈගේ මුඛය විහිදන්නීය. ඈගේ දිවෙහි කරුණාවන්ත දැනුමුතුකම් තිබේ කියලා. ඉතින් දෙවියන් වහන්සේ ඇයගේ ජීවිතයේ මුල් තැන ඉන්නවා කියලා අපිට මෙතනදී තේරෙනවා. ඇය ගන්න තීරණ, ඇය ගන්න ක්‍රියාවන්, ඇය කතා කරන වචන මේ හැම දේ ගැනම ඇයට විශ්වාසයක් තියෙනවා, ස්ථිරත්වයක් තියෙනවා. ඇය මේ ලෝකේ තියෙන తాවකාලික දේවල් වලට අවධානය යොමු කරන්නේ නැතුව දෙවියන් වහන්සේගේ ප්‍රඥාව ඇතුව ඇය ක්‍රියා කරනවා. ඒ වගේම ඇය තව කෙනෙක්ව ධෛර්යමත් කරන්න, තව කෙනෙක්ව ශක්තිමත් කරන්න ක්‍රියා කරනවා. ඇයගේ 7 වෙනි ලක්ෂණයේ විදිහට අපිට දකින්න ලැබෙනවා ඇයගේ භක්තිවන්තකම. හිතෝපදේශ 31 30 වෙනි පදයේ සඳහන් වෙනවා රූපශ්‍රිය රැවටිලි සහිතය, ශෝභනකම නිෂ්ඵලය, ප්‍රශංසාව ලැබෙන්නේ ස්වාමීන් වහන්සේ කෙරෙහි බය ඇති ස්ත්‍රියටය කියලා. ප්‍රශංසාව, දෙවියන් වහන්සේගේ ප්‍රශංසාව ඇයට ලැබෙනවා. ඇය දෙවියන් වහන්සේ ඉදිරියේ බය ඇති ස්ත්‍රියක්. ඉතින් ඇයට ප්‍රඥාව ලැබිලා තියෙන්නේ දෙවියන් වහන්සේට බයවීම නිසායි. ඉතින් මේ කාරණා සියල්ල සලකලා බලනකොට දෙවියන් වහන්සේ ඉදිරියේ ගුණවන්ත ස්ත්‍රියක් විදිහට අපිට ජීවත් වෙන්න අවශ්‍යයි. හැබැයි මේ ගුණවන්ත ස්ත්‍රිය මේ කාරණා සියල්ල අපිට බාහිරින් පේන්න, අපිට බාහිරින් ආභරණයක් විදිහට පලඳ ගන්න පුළුවන්. එහෙම ජීවිතයක් නෙමෙයි ස්වාමින් වහන්සේ බලාපොරොත්තු වෙන්නේ. පිටස්තරෙන් අපිට කොච්චර ලස්සනට ජීවත් වුණත් වැඩක් නැහැ. අපේ ඇතුළාන්තේ ඒ විදිහට හදාගන්න නැත්නම් කිසිම ප්‍රයෝජනයක් නැහැ. ඉතින් අපි පිටස්තරයට වඩා අපේ ඇතුළාන්ත හැසිරීම මේ කාරණාත් එක්ක හදාගමු. අපි එකින් එක අපේ ජීවිතේ අඩුපාඩු තියෙන්න පුළුවන්, යම් කිසි දුර්වලකම් තියෙන්න පුළුවන්. ඉතින් ඒ දේවල් අපි එකින් එක හදාගමු. අපිට දෙවියන් වහන්සේගේ ඇස් සමුවේ ප්‍රසන්න කාන්තාවක් විදිහට ජීවත් වෙන්න, ප්‍රසන්න ගැහැණු ළමයෙක් විදිහට. දැන් මේ ගුණවන්ත ස්ත්‍රිය කියන කෙනා ගැහැණු දරුවෙක් වුණත් එයාට මේ කියන කාරණා සියල්ල තිබිය යුතුයි. ඉතින් ගැහැණු ළමයෙක් විදිහට පාසල් යන කෙනෙක් වෙන්න පුළුවන් ඔයා. ඔයාට මේ කාරණා සියල්ල ඔයාගේ ජීවිතේ හදාගන්න පුළුවන් නම් ඔයාගේ ජීවිතේ අධ්‍යාපන කටයුතු වලදී සාර්ථක වෙන්න පුළුවන්. පවුලේදී එතකොට යහළුවන් සමග ගනුදෙනු කරනකොට ඔයාට ප්‍රඥාවෙන් යුක්තව ගනුදෙනු කරන්න පුළුවන්. හරි වැරද්ද තෝරලා බේරලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් මෙච්චර වෙලා ඔයාලා මේ වීඩියෝ එක බැලුවා නම්
දෙවියන් වහන්සේ ඔයාලට කතා කරපු දේ කමෙන්ට් එකක් දාන්න. ඔයාලා දෙයක් ඉගෙන ගත්තා නම් ඔයාලා ඒ දේ පිළිබඳව මාත් එක්ක බෙදා ගන්න. ඉතින් හැම කෙනෙක්ම දෙවියන් වහන්සේ ඉදිරියේ ප්‍රසන්න කාන්තාවක් විදිහට ජීවත් වෙමු. ජේසු පිහිටයි ඔයාලා හැම කෙනෙක්ටම.